ආයුබෝවන් විනෝද සමය. ආයුබෝවන් මම ඊයේ ගියානේ. මේ මොකද අර ගේ ඉස්සරහ අපිට තියෙන මේ මුරුංග ගහ කපලා දැම්මේ. අපේ ගෙදර? මුරුංග ගහ. ඔව්. තවද දැක්කද ඒක? ඒක වැඩක් නෑ. මුරුංග ගහ තියලා මොකටද? ඒක නිකන් ගෙතත් කලුවර වැටෙනවා කිසි පළක් නෑ. අයියෝ මම ගස් කඩ කපලා දාන්නේ. අපරාධයක් කළා කියන්නේ. ඇයි? ඇයි කියන්නේ ඉතින් ගෙදරට කවුරු හරි ආවොත් මුරුංගාට තියන්න පුළුවන් නේ. ඒක. අර තමයි මුරුංගාට තියන්න පුළුවන්. ඒක නෙමෙයි මේ අමාරුයි මොකද හැබැයි මේ පහුගිය ටිකේ කොහෙද නෑ මං ඊයේත් එන්න කියලා හැදුවා. ඔව්. ඊයේත් එන්න කියලා හදනකොටම කාලයකට පස්සේ අපේ රොසලින්දන් ආව දෙල්ගෙඩි දෙකකුත් අරගෙන. කොයි කිව්වා සතු කන්ද රොසලින්දන් දැන්නේ නෑ අර අමුතුමනල් ලැබිච්ච. අර අනෝ එයා නෙමෙයි. බර්ණස් කන්ද රොසලින්දන්. ආයි කියන්නේ සියාතු බාප්පා ඇදියෝතු බාප්පා සිංහනි මහප්පා ඉන්නේ. ඔව් එයාගේ සහෝදරයා ජෝජියාට පියෙන් යන්නේ සිංහනු මහප්පා. සිංහනු අබිලිනු අයියාගේ නංගිගේ රොසලින්දන්. ඒ මොකද ආයේ? ආවේ කියන්නේ මහත්තයා එයා ඇවිල්ලා එයාගේ දූරු 6 දෙනෙක් නේ. තාම මේ ඔව් දූරු 6 දෙනාම තාම ගෙවල් ගෙතන. ඉතින් මට කොහොම හරි දුවා මේ අමාස් අයියේ මේ ලොකු දුව සැට් කරලා දෙන්න. මම කිව්වා අනේ රොසලින් නැන්නේ. ඕනනම් දැන් කතා කරන්න ඉපා දැන් අවුරුදු ගාණක් වෙනවා මම ඔය ජොබ් එක අත්හැරලා කිව්වා. දැන් හැබැයි මගුල් ජෝඩු කරන්නෙම නැද්ද අමාසේ? මගුල් කපුකම ඇවිල්ලා මහත්තයෝ දැන් out of date. out of date. අමාරුයි තොඳ ඉංග්‍රීසි කැලි අවුලගෙන තියෙනවා කොහොමද? ඕවා ඉතින් මන් තේරුමක් දන්නේ නැව කියනවට කියනවා. out of හැබැයි මොකද මහත්තයෝ out of date කියන්නේ? out of date කියන්නේ නම් මේ එහෙම මොකක්ද එකක් තියෙන out of date කියලා. out of date. out of date. ඒක මේ out of date කියලා තමයි කියන්නේ. මේ date කියන්නේ මේ රටින්දි. ඔව්. date. date කියන්නේ රටින්දි. out of කියන්නේ පරණ වෙච්ච දෙන්නේ පරණ රටින්දි. ඕහෝ මගුල් කම ඇවිල්ලා දැන් out of date කියන පරණ රටින්දි වගේ. පරණ වෙනවා. පරණේ කියන්නේ මාත්‍ර දැන් මම ওই අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ කියන්නේ අත්හැරියේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මම ගියා එක කටයුත්ත සැට් කරන්න කියලා මෙන්න මේ වලාබද්දරින් බහැලා දැම්ම 16ක් අම්මෝ 16ක් අලි බද්ද කැලි එහෙන් ගිහිල්ලා පොල් කිව්වම මගේ අම්මෝ තියෙන පොල් කන්ටා පොල් වගේ තියෙන්නේ නෑ පළපොල් තේරම පළපොල් කියන්නේ ඒගොල්ලන්ගේ ඔක්කොම නෑ ඒගොල්ලන්ගේ මේ ගමේ ඒගොල්ලන්ගේ වෙනම ඊපස්සේ ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වා මනමාලි එක්ක මේ කතා කරන්න ඕනේ කිව්වා. කවුද කිව්වේ? ඒ වනවල මහත්තයා. ඒක බුදුන් ගෙවල් වලට ඒක. එහෙම බෑ. බස් ෆෝල්ටින් ප්ලේස් එක අවුරුදු දෙකක් කතා කරන්න ඕන. ඉතින් මනමාලට පුළුවන් ද කියලා හැව්වේ. ඒ කියන්නේ මම බස් ෆෝල්ටින් ප්ලේස් එකට ගෙන්නන්න. නෑ ඒ කතාවේ ඇත්තක් තියෙනවා. දැන් ඒක තමයි සම්ප්‍රදාය. බස් ෆෝල්ටින් ප්ලේස් එකේ සාමාන්‍යයෙන් තැයන් කාලේ කවුද කමාරක් කතා කරලා තමයි දැන් හඳුනගන්න බෑ. ඒකෙන් මිට කේන්දෙත් හදනවා වෙන්නේ ඒගොල්ලෝ. මන්ද මොනව හදනවද කියලා දැන් අය දන්නවනේ. මම ගහයෝ ආගෙන යම. ඉතින් මං කිව්වා ඔබ ගිහින් ඉහි. මනමාලිගේ තාත්තට ඉහි. ගිහින් කිව්වා. ඔව් ඒවා කෙලින්ම කියන්න ඕනේ. මේ. ඔව්. පස්සේ විශ්වාස කරන්න මනමාලිගේ ඔය තාත්තා මයිදී ඔරවල බැලුවත් ටකා. මේ කනෙන් දුම් විසුණා. තමස සිගරට් බීලා හිටියේ. මොන සිගරට් අර ගහපු පාරනේ කනෙන් දුම් විසුණා. හැබැයි ඒවා. මෙහෙම තවෙගෙන තමයි එවන්න පුළුවන්ද? මේ ගෙදරට ගිහින්. මාස්ටර් මටත් ඉතින් යකා නැග්ගා. එහෙනම් ඇයි හතේ කනුවට ගැහුවානේ මම හොල්මනේ කියලා. එහෙම මිනිස්නේ මම මට. ඔව් මට කේන්ති කොට නැගිට්ටා මම. ඔව් මාව යකා කෙලින්ම නැගිට්ටා. විශ්වාස කරන්න මාත් බොරුවක් නම් හෙට ලෙටර් ඩිමාන්ඩ් එකක් එවන්න. කෙලින්ම මම ගෙදර ආවා. ගෙදර ආවා? ඔව්. ඉතින් නෑ වෙන්නේ උඹ කරන්න බයයි. ඔව් කෙලින්ම ගෙදර ආවා. ගෙදර ආවේ මේ ඇවිල්ලා තමයි ඉන්නේ. දැන් මගුල් කපුවා එදා ඉඳලා මත්තල්ලද. ඇත්තට මේ අමාර්සයියා ගැන මේ ගතිගුණ බොහොම ශ්‍රේෂ්ඨ ගතිගුණ තියෙන කෙනෙක් කියන එක මට බය නැතුවම කියන්න පුළුවන්. මට නම් මහත්වෝ මගේ ගුණ කවුරු හරි වර්ණනා කරනවා ඇත්ත වශයෙන්ම මට සැකයි. මොකද මහත්ය මට වැරද්දක් තියෙනවා පාරක් ගන්න. ඒ කියන්නේ මට සැකයි කියන්නේ මට කළා මේ
කප්ටාගේ කටේ කේජු කෑල්ල ගන්න නරිය එම්බල කපුටු ආමියේ මේ අත්තටු දෙකක් ලස්සනයි වලගෙත් ලස්සනයි හොටක් ලස්සනයි බඩත් ලස්සනයි කියලා කේජු කෑල්ලට තත්තු කරන්න ආවා. ඉතින් තම්සේ ඒ වගේ මගේ රබර් කෑල්ලට තම්සේ තත්තු කරන්නේ නැත්නම් වන්නාගල මම වන්නාවට. තම්සේගේ කේජු ඕන නැත්නම් රබර් ඕන නැත්නම් මම මේ කිව්වේ ඇත්තම මේ මට තේරෙන විදිහට. මම say අහංකාරකමක් නැහැ. ඒක කියන්න ඕනේ නැහැ. අහංකාරකම නැහැ. අනිත් එක මහත්තු මිනිස්සෙක්. අහංකාර වෙන්න කාරණා කීපයක් තියෙන්න ඕන. එක්කෝ හොඳ ලස්සන ශ්‍රීදේවි කාන්තාවක් පිටිපස්සෙන් අරන් යන්න තියෙන්න ඕන. ඔව්. මාර්යාව. ඔව්. එහෙම නැත්නම් හොඳ ලස්සන දුවෙත් ඉස්සරහින් දක්වගෙන යන්න තියෙන්න ඕන. එහෙම නැත්නම් 2-in-1 සෙට් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ටෙලිවිෂන් සෙට් එකක් තියෙන්න ඕන. එහෙමත් නැත්නම් හොඳ බංගලාවක් තියෙන්න ඕන. එහෙමත් නැත්නම් කනේ මයිල් හරි තියෙන්න ඕන. ඒ මොකුත් නැති හැලපෑවාගේ ඉන්න මගේ මොන ආඩම්බරකමක්ද මහත්තයෝ. අනිත් නෙමෙයි මහත්තයෝ දැන් මේ මගෙන්ද කිව්ව කාරණාව මොකක්ද? මොකක්ද හැබැයි කාරණා? මේ හැමදාම මෙහෙම ඉඳලා දැන් ගමටට අපි සේවයක් කරන්න ඕන. ඒකනේ මම පොඩි සමාගමක් කියන්නේ ගමට අදහස් කරන්නේ. එහෙමද? ඒකද මේ අදහසකුත් ඔය අදහස මට. ඔව් මම පොඩි වාර්තාවල ලියලා තියෙනවා මේ. ඔව් දැන් ඔය එනවා කියනකොට මේ අර එන්නේ අම්මෝ කවුද කිව්වා හුඟකට කිව්වා. කවුද මෙම්බරුන් නැත්තේ නේද? ඔව් ඔක්කොම එන ඔක්කොම කියලා තියෙනවා. ආහා මුලම්බ කෝ අපේ මෙම්බර් මහත්තයා. මෙම්බර් මහත්තයා එනවා. ආහා වාඩිව මේ කාපම් පුලක් අපිලක් ටිකන් දෙලා ආවා. නෑ ආයි වන්න මෙම්බර් මහත්තයාට පුතුක් මම කියන්නේ. ඔව්. මේ එමුනම් මේ රැස්වීම බර ගානක් තිබ්බ ඔක්කොම කැන්සල් කරා. ඔව් මේකට එන්නේ. ආයි වචනයක් කිව්වත් මම දන්නවා. කවදත් මෙම්බර් මහත්තයා තියෙනවා නේද? නන්දු. එහෙනම් අද මුලාසනේ අපි හාමු මහත්තයාට පවරන්න මගේ අදහස. හොඳයි. මටද? ඔව් එහෙනම් සන්තෝෂයෙන් මේක බාර ගන්න ඕන අපේ මේ වැඩ කටයුතු මේක. හොඳ නෑ. මේ බුවමි මහත්තයා වාර්තාව ලියන්න මොකක් හරි. ලේකම් මහත්මයාට ඔව්. මන් ලියන්නේ. ඔව් මට බොහොම සන්තෝෂයෙන් කියවත්. මම ඉහළු නැති සන්තෝෂයක් මගේ අම්මා මට කවියක් කියන්න හිතෙනවා මහත්තයා කියලා මං කියන්නද එහෙමනම්. මා කියන්නේ. ඔව්. ඔව් මුලාසනේ දෙනවනේ. නෑ කපායෙන් අවසරයි. වාඩි. දාන නිසා ඔබ හැම දෙයකට මුණ එළිය වටුනි අපගේ කන කොක් දැන සමහර අයට වූවත් ඔබ ගඳ පාන හාමු මැතිඳු අම්මපා මට හඳ පාන හරියම මටත් ඉතින් අමන්සයියාගේ කවියට පොඩ්ඩක්වත් පිළිතුරක් නොදුන්නොත් ලෝකමාධිකමක් වෙනවා. අනේ ඉබේම ඉතින් ඒක එනවා. මේ මිනිහාගේ කියුම් දැන් මට ඇහෙනකොට අම්මපා අත දමන්නට හිතෙනවා කටට. එතකොට දැන් මට හරි හොඳයි අදට. ඒකත් හොඳයි. ඔව් ඉතින් කොහොම හරි පදයන්නේ. ඒ සන්තෝෂෙට හැන්දෑවේ තොට ළඟදී හමු වෙමු අතට. කවුරුත් සවි පහල වෙනවා කාට පුළුවන් කවිකම කාට දක්ෂකම තියෙනවා. ඔව් එතන හවමත්. එහෙමනම් මේ අද පළමුවෙන්ම මේ මෙම්බර් මහත්මයා කතාව තමයි තියෙන්නේ. වැදගත් කතාවකට. එහෙනම් නෑ පොඩ්ඩක් ඉන්න. ඊට ඉස්සෙල්ලා මේ ප්‍රථමයෙන්ම සභාවේ අදහස මම ගැටින් ප්‍රකාශ කරන්න ඕන. ඒක මගේ යුතුයකමක්. අපේ පරමාර්ථය මේ ගමට සේවයක් කිරීම. එහෙමයි. ඒක දන්නවනේ 아무තුන් කියන්න ඕනේ නෑනේ. ඔව්. දැන් ඒව ලියා ගන්න ඕනේ. ඔව්. ඒකම. දැන් කවුරුත් දන්නවා මගෙන් මේ ගමට සෑහෙන සේවයක් වෙලා තියෙනවා. එහෙමයි. වෙලා තියෙනවා. ඔව්. ඒක ලියා ගන්න. දැන් මේ ගම වැඩි හුඟක් දේවල් කියන්න ඕනේ නැහැ. මගේ මේ සේවය ප්‍රධාන සේවයක් වශයෙන් මට කිය හැකි අපි මේ ගම මැද්ද මම කඩයක් දැම්මා. තේරෙතම ඕන කෙනෙකුට ඇවිල්ලා බඩු ගන්න පුළුවන්. ඔව් නිකන් මට හම්බ වෙන්නේ නැහැ සල්ලි වලට නිකන් කොහෙන්ද? ගරු සභාවෙන් අවසරයි නෝනාවරුනි මහත්තුරුනි මම මේ නැගී හිටියේ මේ ඕනේ ගරු ලේකම් මහත්තයා වශයෙන් ප්‍රශ්නයක් අහන්න. මම ගිය සතියේ මේ කඩේට පාන් භාගයක් ගන්නට ගියා. ඉතින් මම අපේ කඩේ. එහෙමයි. තව එක්කෙනෙක් පාන් භාගයක් ගත්තා ඒ වෙලාවෙම. ඉතින් මේ පාන් දෙකක් ගෙඩියයි හරි. ඉතින් මේ පාන් දෙකක් ගෙඩියයි හරි. ඔව් මේ පාන් ප්‍රශ්නයක් නෑ. එතන ප්‍රශ්නයක් නෑ. ඔව්. ඉතින් කාටද දෙන්නව? භාගයක් එල්ලුවම භාගයක් දෙන්න. මෙතන
මේ මම අහන්න සතුටුයි ගරු ලේකම් මහත්තයා වශයෙන් ගරු සභාපතිතුමාගෙන් ඒ පාන් රාත්තර දෙකට කපනකොට අර මැද කෑල්ලක් කපලා අත්තරේයි කියලා. දැන් ඒක මේ ඒක ප්‍රශ්නයක්. ඒව නිකන් මේ ඒක මම අහක දැම්මේ නෑ. ඒක මම මගේ අල්ලපු එහා පැත්තේ තියෙන මගේ තේ වතුර කඩේ. ඒකට ඒ පාන් පෙත්ත ඉතින් ඒ ප්‍රොජෙක්ට් එක ගත්තම ඒකේ ඒකට රාත්තල හරිද එතන? පාන් භාග දෙකක් ප්‍රශ්නයක්. ඔව්. මොකද රාත්තල හරිය නැත්තේ. හරියට ඒ පාන් භාග දෙකයි ඒ පෙත්තයි කියලා බලන්න හරියට රාත්තල නැහැ. හරි. ඒක බලන්න ඕනේ චැලෙන්ජ් කරනවා මම අභියෝග කරනවා. එහෙනම් මං ඉල්ල අස්තර ගන්නවා. අනේ වත්තත් කමන්නේ. හරියද? ඒ පාන් පෙත්තේ තමයි නියම ටේස්ට් එක තියෙන්නේ. මැද තියෙන පාන් පෙත්ත බොහොම රසයි. ඒකයි මම කඩේට ගන්නෙ. මිනිස්සුන්ට අපි හොඳ දේවල් දෙන්න බෑ. ඔව් ඒකයි. ඉතින් දැන් මේ මෙම්බර් මහත්මයා පොඩ්ඩක් වචන සල්පයක් කතා කරලා නම් හොඳයි නේද? ඔව් මෙම්බර් මහත්මයා. සභාවෙන් අවසර කමන්නේ. මං හිටියට කමන්නේ වාඩි. සභාවෙන් අවසරයි නෝනාවරණි මහත්තුරුනි මේ මම ඉතින් මෙම්බර් කෙනෙක් වශයෙන් මේ ගමේ මෙම්බර් කෙනෙක් වශයෙන් මෙහි පත් කර ගැනීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා. මට ඒ වගේම හරිම මේ සන්තෝෂ නිසා මැත්තෝසෙන්න. හරිම සන්තෝෂයි මට. අඬන ඒක ගන්ධවාව ගියාට පස්සේ ආවේ අඩයි මාස්. හරිම මට හරිම සන්තෝෂයි. මූණේ පේන මේ මෙතන අඬනවා කියලා කියන්න ඕනේ. නෑ නෑ. කඳුළු